වෙල්කම් බැක් ටු channel. ඔයා එකතු වෙලා ඉන්නේ product manipulation lesson series එකේ 4 වෙනි lesson එකත් එක්ක. අද lesson එකේදී මම කියලා දෙන්නේ මෙන්න මේ design එක කොහොමද කරන්න කියන එක. අපි ඉක්මනටම tutorial එකට ගිහලා බලමු මේ design එක කරන්නේ කොහොමද කියලා. හරි වෙනද වගේ මම page එක create කරන් ඉන්නේ. මේ page එකත් pixel 1080ක් උස pixel 1080ක් පළල page එකක්. මම ඉන්න මේ png එක දැන් ගන්නවා. ඊට පස්සේ මම convert to smart object දෙනවා. ඊට පස්සේ මම ගන්න මට ඕන ගන්නට මේ මේක page එකට resize කරගන්නවා. මම මෙන්න මෙහෙම මට ඕන ගන්නට resize කරගන්නවා මේක. ඊට පස්සේ මම මෙන්න මේ png එක ගන්නවා. මේකත් මම convert to smart object දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ point වලින් මේක මෙහි විදිහට angle කරගන්නවා. මෙන්න මේ වගේ ගානකට මම තියා ගන්නවා. මම මේවා rename කරන් ඉන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ png එක ගන්නවා. මම මේකත් convert to smart object දෙනවා. මම මෙන්න මේ වගේ ගානකට resize කරගන්නවා. මම control J දීලා මේකේ copy එකක් ගන්නවා. ඒක මම මෙන්න මේ පැත්තට මෙහෙම අරන් එනවා. ඊට පස්සේ මම මෙන්න මේ png එකත් ගන්නවා. මේකත් convert to smart object දෙනවා මම මේවා rename කරගන්නවා. මම මෙන්න මේ png එක rotate කරගන්න මට ඕන විදිහට මේ විදිහට. මෙන්න ඒ වගේ මම rotate කරගන්න. මම තව ටිකක් මේක angle කරගන්නවා. මේ වගේ ගානකට මම angle කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ png එක select කරලා lasso tool එක අරගෙන මෙන්න මෙහෙම selection එකක් දා ගන්නවා. ඊට move දීලා මම මේක අරන් එනවා. මෙන්න මේ විදිහට. මම මේක ටික angle කරගන්න මේ ගානට වගේ. මම මේක rename කරගන්නවා. ඊට පස්සේ මේකේ control J දීලා copy එකක් ගන්නවා. මෙන්න මේ copy එකත් මම angle කරගන්නවා මේ ගානට වගේ. ඊට පස්සේ මේකෙත් control J දීලා මම copy එකක් ගන්නවා. මේ වගේ ගානකට මම තියා ගන්නවා. මම මේක resize කරනවා ටිකක්. මම මේ වගේ angle එක ටිකක් තව හදා ගන්නවා. මේ වගේ ගානකට මම තියා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ png එක ගන්න. මම කලින් වගේම lasso tool එක අරගෙන මේකෙත් මම selection එකක් දා ගන්නවා. ඊට පස්සේ මම මෙහෙම move දීලා මේ විදිහට අරන් යනවා. මම මේක convert to smart object දෙනවා. ඊට පස්සේ rename කරනවා. ඊට පස්සේ මම මේ විදිහට resize කරගන්නවා මේක. control J දීලා මම මේකේ copy එකක් ගන්නවා. ඒ copy එක මම මෙන්න මේ පැත්තට අරන් යනවා. මේ ගානට වගේ මම තියා ගන්නවා. මම මේක තව ටිකක් angle කරගන්නවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ මම මේක select කරලා control J දීලා copy එකක් ගන්නවා. මේ ගානට වගේ මම resize කරගන්නවා.
ඊට පස්සේ මම මෙන්න මේක සිලෙක්ට් කරලා කොපි එකක් ගන්නවා. ඒ කොපි එක මම මෙන්න මේ ගානට තියා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේකට ආයෙ ගිහිල්ලා ලෙසර් ටූල් එක අරන් සිලෙක්ෂන් එකක් දා ගන්නවා මේ වගේ. මූව් දීලා මම මේකත් අරන් එනවා. මම මේකත් රීනේම් කරගන්නවා. ඊට පස්සේ මම convert to smart object දීලා මේක ටිකක් රීසයිස් කරගන්නවා. මේක මම මේ ගානට වගේ තියා ගන්නවා. ඊට පස්සේ මම මේකටත් ඇවිල්ලා lasso tool එක අරන් මේ වගේ සිලෙක්ෂන් එකක් දා ගන්නවා. මම මේකත් අරන් එනවා මෙන්න මේ විදිහට. මම මේකත් ඉක්මනටම රීනේම් කරගන්නවා. ඊට පස්සේ convert to smart object දීලා මම රීසයිස් කරගන්නවා. මේ වගේ. ඊට පස්සේ මම මේකෙත් control J දීලා copy එකක් ගන්නවා. මම මේ copy එක මෙහෙම අරන් යනවා මේ පැත්තට. දැන් මම කරන්නේ මේ වගේ colors හදා ගන්න එක. මම මුලින්ම මේ table එකේ colors හදා ගන්නවා. මම levels වලට යනවා. clipping mask දෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ levels වලින් මට ඕන ගන්නට හදා ගන්නවා level එක. මේ වගේ ගානකට දැනට මම හදා ගන්නවා. ඊට පස්සේ මම bottle එකත් select කරනවා. levels යනවා. clipping mask දීලා මම මේකෙත් හදා ගන්නවා level එක. මෙන්න මේ වගේ level එකක් මම හදා ගන්නවා. මම ඊට පස්සේ මේ bottle එකම select කරලා ආයේ hue saturation වලට යනවා. මම මෙතන මේ hand icon එක select කරලා මේ විදිහට මට ඕන ගන්නට level එක ටික හදා ගන්නවා. මේ වගේ ගානකට මම තියා ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේ bottle එක select කරලා new layer එකක් create කර ගන්නවා. ඊට පස්සේ මම කරන්නේ brush tool එක ගන්නවා. soft brush එක select කර ගන්නවා. මම මෙන්න මේ විදිහට මෙතන මේ green color එක නැති කර ගන්නවා. ඊට පස්සේ මම මේ bottle එක select කරලා drop shadow එකක් දෙනවා. මම layer එක උඩ double click කරනවා. මම ඊට පස්සේ මෙතන drop shadow කියන එක on කරනවා. opacity මම අඩු කරනවා. මේ වගේ ඇන්ගල් එකකට මම තියා ගන්නවා. මේ වගේ ගානකට මම ඕකේ දෙනවා. ඊට පස්සේ මම ඊට පස්සේ මෙන්න මේක සිලෙක්ට් කරලා adjustment layers වල levels වලට යනවා. clipping mask දෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් ඩාර්ක් කර ගන්නවා මේ වගේ. මම මේ පැත්තේ නියම සිලෙක්ට් කරලා adjustment layers වල levels වලට යනවා. clipping mask දීලා මේ වගේ හදා ගන්නවා. ටිකක් ඩාර්ක් කර ගන්නවා. මම මේ වගේ expose එකක් ටිකක් හදා ගන්නවා. adjustment layers වලට ගිහිල්ලා මම expose යනවා. මම මේ වගේ ගානකට තියා ගන්නවා. මම මේකත් select කරලා adjustment layers වල expose යනවා.
අපිට ක්ලිපින් මාස් දෙන්න දෙයක් නැහැ. කලින් ක්ලිපින් මාස් දීලා තියෙන හින්දා මේ ලෙවල්ස් වල ඒ හින්දා ඕනේ ආයි ක්ලිපින් මාස් දෙන්න. මේ ගානට වගේ මම ඩාර්ක් කරගන්න. මෙන්න මේ ගිඩිය සිලෙක්ට් කරලා මේකේ ලෙවල්ස් හදා ගන්නවා. මුලින් ක්ලිපින් මාස් දෙනවා. ඊට පස්සේ ආයි සිලෙක්ට් කරලා ඇඩ්ජස්ට්මන්ට් ලේයර්ස් වල එක්ස්පෝස් හදා ගන්නවා. මේ වගේ ගානකට මම තියා ගන්නවා. මේ පැත්ත එකත් එහෙම ඉක්මනටම සිලෙක්ට් කරලා ලෙවල්ස් හදා ගන්නවා. ක්ලිපින් මාස් දෙනවා. ඊට පස්සේ ඒක ආයෙත් සිලෙක්ට් කරලා එක්ස්පෝස් එක හදා ගන්නවා. මම දැන් කරන ආයෙත් මේ ලේයර් එක සිලෙක්ට් කරලා මේකේ එක්ස්පෝස් කියන එකේ මාස්ක් එක සිලෙක්ට් කරලා බ්‍රෂ් ටූල් එක ගන්නවා. අරගෙන මම මේ කාන්ට පොඩ්ඩක් බ්‍රෂ් කරනවා. මේ පැත්තට ලයිට් ගතියක් එන විදිහට. මෙන්න මේ පැත්තට ලයිට් ගතියක් එන විදිහට මම මේ විදිහට හදා ගන්නවා. පොඩි මෙන්න මේ වගේ. ඊට පස්සේ මම මෙන්න මේ එකක් සිලෙක්ට් කරලා මේකේ එක්ස්පෝස් එකේ මාස්ක් එක සිලෙක්ට් කරලා බ්‍රෂ් ටූල් එක අරගෙන මෙන්න මේ විදිහට මම ටිකක් බ්‍රෂ් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේක සිලෙක්ට් කරලා මේකෙත් එක්ස්පෝස් එකේ මාස්ක් එක සිලෙක්ට් කරලා බ්‍රෂ් ටූල් එක අරන් මෙහෙම බ්‍රෂ් කරගන්නවා ටිකක්. මම මේකටත් එහෙම කරනවා. මේක සිලෙක්ට් කරලා මේකේ එක්ස්පෝස් එක සිලෙක්ට් කරලා පොඩ්ඩක් බ්‍රෂ් කරගන්නවා. මම මේවටත් ඩ්‍රොප් ෂැඩෝ එකක් දෙනවා. ඕකේ දෙනවා. මම මේකත් සිලෙක්ට් කරලා ඩ්‍රොප් ෂැඩෝ එකක් දෙනවා. මේ විදිහට මම හැම එකටම ඩ්‍රොප් ෂැඩෝ එකක් දෙනවා. ඊට පස්සේ මම මේ වගේත් ලෙවල්ස් හදා ගන්නවා. මේක සිලෙක්ට් කරලා ලෙවල්ස් වලට යනවා. ක්ලිපින් මාස් දෙන්න ඕනේ. ඊට පස්සේ ඩ්‍රොප් ෂැඩෝ එකක් දෙනවා මම. මම මේකත් සිලෙක්ට් කරලා කලින් වගේම ලෙවල්ස් හදා ගන්න. ක්ලිපින් මාස් දෙනවා. ඊට පස්සේ මම මේ හැම එකම කලින් වගේම ලෙවල්ස් හදා ගන්නවා. ලෙවල්ස් එතකොට හදා ගන්නවා. ඩ්‍රොප් ෂැඩෝ එහෙම දා ගන්නවා. මේ ෆ්ලවර්ස් ටිකත් මම සිලෙක්ට් කරලා ලෙවල්ස් හදා ගන්නවා. ඊට පස්සේ ඩ්‍රොප් ෂැඩෝ එකක් දෙනවා. මම ඉක්මනටම අනිත් ඒවාගෙත් හදා ගන්නවා.
හරි මම මෙන්න මේ විදිහට හදාගත්තා. මට මේ වගේ drop shadow එකට ටිකක් හදා ගන්න ඕනේ. මම මේ bottle එක select කරලා මම ටිකක් shadow එක angle එක හදා ගන්නවා. මම මේ වගේ ගානක තියාගන්න. මම මේව පොඩ්ඩක් හදා ගන්න. මම මේකෙත් කොපි එකක් අරගෙන මෙන්න මෙතෙන්ට වගේ ගන්න. මම ටේබල් එකේ කලර් එක ටිකක් ලයිට් කරගන්නවා. මම මේ වගේ ගානක තියාගන්නවා. මම මේවත් තව පොඩ්ඩක් හදා ගන්න මේ හැම එකක්ම. ඉක්මනට මම මේව සිලෙක්ට් කරලා ඔයාලට පේන ඇති මේ ගෙඩි වල මේ සුදු පාට ලයින් එකක් තියෙනවා. මට ඒක නැති කර ගන්න ඕනේ. මම මේකට කරන්නේ මේක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මම නිව් ලේයර් එකක් ඇඩ් කරනවා. මම ඊට පස්සේ බ්‍රෂ් ටූල් එක ගන්නවා. බ්‍රෂ් ටූල් එක අරන් මම මෙන්න මේ බ්ලැක් කරනවා ඩාර්ක් කලර් වෙන්න. ඊට පස්සේ මම මෙන්න මේ ගෙඩිය සිලෙක්ට් කරනවා. නිව් ලේයර් එකක් ඇඩ් කරනවා. බ්‍රෂ් ටූල් එක ගන්නවා. මේ විදිහට ඩාර්ක් කරනවා. ඊට පස්සේ මේ පැත්තේ ටිකක් සිලෙක්ට් කරලා නිව් ලේයර් එකක් ඇඩ් කරනවා. බ්‍රෂ් ටූල් එක අරගෙන මම මේ විදිහට ඩාර්ක් කරනවා. ඊට පස්සේ මම මෙන්න මේ ගෙඩිය සිලෙක්ට් කරනවා. මේකටත් මම නිව් ලේයර් එකක් ඇඩ් කරලා මෙන්න මේ විදිහට ඩාර්ක් කරගන්නවා. ඊට පස්සේ ෆයිනල් රිසල්ට් එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි අන්න ඒ විදිහට තමයි සරලව මේ ඩිසයින් එක කරගන්නේ. මොනවා හරි තේරුම් නැත්නම් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එතකොට මට කියලා දෙන්න පුළුවන් ඊළඟ ලෙසන් එකේදී ඒ ගැන. ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. එතකොට තමයි ඔයාලට මේ වගේ tutorial ඉක්මනටම බලා ගන්න පුළුවන් වෙන්නේ. අපි ආයෙත් හම්බෙමු මේ වගේ තවත් tutorial එකකින්.